මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඒ තමයි තව අවුරුදු 5කින් 10කින් ඔයා ජීවත් වෙන්න කැමති මොන විදිහටද? සරලවම කිව්වොත් ඔයා ඒ ආස කරන ඩ්‍රීම් ලයිෆ් එක මොකක්ද? මේ ප්‍රශ්නෙට ඔයාලා හැමෝටම යුනික් වෙච්ච එක උත්තර තියෙයි. හැබැයි මට කියන්න පුළුවන් ඒ හැම උත්තරයක් ඇතුළෙම තියෙන එක කොමන් කරුණක්. ඒ තමයි සාර්ථකත්වය. ඔයා වගේම මම වගේම ඔයත් අපි හැමෝම ආසයි දවසින් දවස ඉස්සරහට යන්න. එක පඩියක් හරි ඉහළට නගින්න. හැබැයි ඔයා ජීවිතේ හොඳම දේ ප්‍රාර්ථනා කරලා මනසින් ඒ තැනට ළඟා වුණත් ඒ හීන දිගේ ඇවිදගෙන යද්දී මොකක්දෝ පහසුවක් හොයාගෙන අතරමඟ නවතිනවා. ඒකට හේතුව තමයි ඔයා බය මුල් කරගෙන ජීවත් වෙන එක. ඔයා හිතන්නේ ඔයාට ඒ දේ කරන්න තරම් දැනුමක් නැහැ. නැත්තම් ඔයාට ඒ වෙනුවෙන් යොදවන්න මුදල් නැහැ. එහෙම නැත්තම් අහල පහල අය යාළුවෝ ඔයාට hina වෙයි. ඔයාගේ පවුලේ කිසි කෙනෙක් කවදාවත් ඒ වගේ වැඩක් කරලා නැහැ. නැත්තම් එකපාරක් අසාර්ථක වුණා. මතක තියාගන්න මේ හැම දෙයක්ම නිදහසට කරුණු විතරයි. අවශ්‍ය වෙන්නේ ඔයාගේ ගෝල් එක මොකක්ද? ඒ ගෝල් එකට ළඟා වෙන්න දවසින් දවස වැඩ කරන එක. මොකද අපි කවුරුත් වාසනාව කියන එක මිට මොලවගෙන ආව අය නෙවෙයි. වාසනාව කියන්නේ මේ ලෝකෙ මිනිස්සු විසින් හදාගත්ත සංකල්පයක් විතරයි. අන්න ඒ නිසා ඔයාට ඔයාගේ හීන අරමුණු ජය ගන්න ඕනේ නම් දවස ගානේ ඒ වෙනුවෙන් වැඩ කරන්න වෙනවා. මං ආයෙමත් කියනවා දවස ගානේ ඒ වෙනුවෙන් වැඩ කරන්න වෙනවා. ඔයා ඒ විදිහට වැඩ කරද්දී අනිත් අය ඔයාට මොනවා කියයිද කියන එක ඔයාට අදාළ වෙන්නේ නැහැ. මොකද ඔයාගෙන් ඒ අයට වැරද්දක් වෙන්නේ නැත්තම් ඔයාට ඒ අය කියන දේවල් කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. ඇමරිකාවේ දක්ෂ නිලියක් වෙන මෙරිල් ස්ට්‍රීප් මෙන්න මෙහෙම කියනවා. අනික් අය කුමක් සිතයිද කියලා ඔබ හිතන මුල්ම වතාව කුමක්ද? ඒ තමයි ඔබ අනිත් අයට ඕන විදිහට ජීවත් වෙන්න හදන මුල්ම වතාව. ඒක නිසා ඔයා ඔයාගේ ජීවිතේ පාලනය, ඔයාගේ ජීවිතේ පාලනය කරන රිමෝට් එක වෙන කාටවත් දෙන්න යන්න එපා. ඔයා ඔයාගේ ජීවිතේ පාලනය ඔයාගේ අතට ගන්න. දවසින් දවස ඔයාගේ ජීවිතේ ඔයාගේ හීන තියෙන දිශාවට යොමු කරන්න. හීන දිගේ ඇවිදගෙන යනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඔව්, මම පිළිගන්නවා. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒකට හේතුව ඔයා එක පාරටම ඔයාගේ අවධානය යොමු කරන්නේ ඔයාගේ හීනේ ගමනාන්තය දිහාවට. හැබැයි මම මෙහෙම කිව්වොත් ඔයා ඔයාගේ අරමුණු වල ගමනාන්තය දිහා බලනව වෙනුවට ඔයා ඒ අරමුණු වලට යන පියවර එකින් එක වෙන් කරගත්තොත්, ඒ පියවර එකින් එක අවසන් කරනකොට ඒ අවසන් කරන හැම පියවරක්ම ජයග්‍රාහී අවස්ථාවක් විදියට සැමරුවොත්, එක කාලවලදී එක මයිල්ස්ටෝන් වලට ළඟා වුණොත්, මම හිතනවා එහෙම වුණාම ඔයා ඔයාගේ හීනවලට ළඟා වෙන එක වෙන කාටවත් නෙවෙයි ඔයාටවත් නතර කරන්න බැරි වෙයි කියලා. මොකද ඔයා යම්කිසි අරමුණක් වෙනුවෙන් කරන පුංචි හැම වැඩක්ම දවසක ලොකු සාර්ථකත්වයක් ඔයා වෙත ළඟා කරනවා. ලෝකයේ සුත්‍රකට නළු විල්ස් ස්මිත්ට අනුව මම ලෝකයේ ලස්සනම බිල්ඩින් එක හදනවා කියන වාක්‍යය ඇතුලේ නෙවෙයි සාර්ථකත්වය තියෙන්නේ. මම අද ඒ වෙනුවෙන් බඳින්නේ එක ගඩොලද ඒ ගඩොල උපරිම පිළිවෙලට උපරිම ශක්තිමත්ව උපරිම නිමාවක් සහිතව බඳිනවා කියන එක ඇතුලේ තමයි සාර්ථකත්වය තියෙන්නේ. මෙන්න මේ නිසා ඔයාගේ හීන තියෙන්නේ, ඔයා හිතනේ සාර්ථකත්වය තියෙන්නේ ගොඩක් දුර කියලා හිතලා හීන වෙනුවෙන් වැඩ කරන එක නතර කරන්න එපා. දවස ගානේ ඒ වෙනුවෙන් වැඩ කරන්න. වැඩ කරද්දී මම මේ කාලෙවෙද්දී මේ වැඩ ටික ඉවර කරනවා කියලා ඔයාගේ සාර්ථකත්වය ප්‍රොජෙක්ට් එකක් විදිහට ප්ලෑන් කරගන්න.
ඔයා නිකමට ඒ විදියට සාර්ථක වුණ මිනිස්සු වැඩ කරපු විදිය ගැන හොයලා බලන්න. ඒ කවුරුත් එක දවසකින් දෙකකින් සාර්ථක වුණ අය නැහැ. ඒක නිසා මහන්සි කියලා හිතුනම පොඩි විවේකයක් ගන්න. හැබැයි ආයෙමත් ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඔයා වෙනුවෙන් දාගෙන ඉන්න සීමාවන් බිඳ දාලා ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්න.